ඔහොම කියලා හරියනවා ජෝන්. අතීතයේ කියන දේ කියලා ඉවරයි. ඒත් අනාගතය ඔයාට තවම ඉතුරුයි. ඒ ඔයාගේ හෙට දවස විතරක්ම නෙමෙයි. අර පුංචි කීට්ගේ හෙට දවස ගැනත් ඔයා හිතන්න ඕනි. කෝපයෙන් වදන් හතුරවන සිය හිතවතියද ජොනතන් බැලුවේ හැඟීම් විරහිතවය. නොසිතූ මොහොතක සිදු වූ පිය බිරිඳගේ වියෝව ඔහුගේ හිත ඔද්දල් කරවන්නට සමත්ව තිබුණේ. ඇත්තෙන්ම මේ වන විටත් ඔහුගේ හදවත තිබුණේ බොහෝ සීතලවය. ගත ජීවත්ව තිබුණද ඔහුගේ හිත මනස තරමක් දුරට මියදී තිබුණි. ඔහු මේ තාක් දුරකට හෝ හිත සවිමත්ව තබාගත්තේ අලුත උපන් දියණිය හේතුවෙනි. නැත්නම් මේ සියල්ල අතර හිස හැරමුවතක යාමට සිතුන අවස්ථා ඕනෑ තරම්ය. එයා නැති වුණා. ඒත් ඔයාලා තවම ජීවත් වෙනවා. ඒකත් ඔයා හොඳට මතක තියාගන්න ජෝන්. තමාගේ හිතට ලං වූ අයෙකුගේ වියෝවක් වූ විට තමාගේ හිතට දුකක් දැනෙන බව සැබවි. එනමුත් ඒ පිළිබඳ සිතා තම අනාගතය විනාශ කරගත යුතු නොවේ. සැබවින්ම මාර්තා ජොනතන් සේම ඔහුගේ තරුණ බිරිඳටත් බොහෝ ලෙන්ගත් වූවාය. නමුත් මේ වන විටත් මුලවින් තුරන්ව සිටින පියාදරිය සම්බන්ධව ජොනතන් දරන අදහස් පිළිගැනීමට මාර්තා අකමැති වූවාය. මම වෙන මොනව කරන්නද මාර්තා? ඇගේ වදන් හමුවේ තරමක පසුබෑමකට ලක් වූ ජොනතන් මොහොතකට පසු විමසුවේ බිඳී ගිය කටහඬකින් යුතුවය. ඔයා ගත කරන මේ ජීවිතය වෙනස් කරලා ඔයාට යන්න වෙනවා ඔයා ඉස්සෙල්ලා ගත කරපු ජීවිතේට. මාර්තා කීවාය. හොඳයි මාර්තා හොඳයි. මම වෙනස් වෙන්න බලන්නම්. කී ජොනතන් අසල වූ තුන්මුල්ලු වසලට ඇවිද ගියේය. එහි වූ තමාගේ මංගල ඡායාරූපය ඔහුගේ ඇස ගැටුණේ එවිටය. ඇගේ රුව දෙස බලා මහත් සුසුමක් හෙළු හෙතම ඒ රැගෙන තම පපුවට තුරුල් කරගත්තේය. එම ඉරිගව්වෙම තරමක් වේලාව සිටි ඔහුගේ මුවින් ඊළඟ මොහොතේ පිට වූ වදන් කිහිපය මාර්තාට ඇසුනේ සිහිනයක ආකාරයෙනි. ඊටත් ඇය ඇගේ මුවින් කිසිදු විටකවත් අසන්නට බලාපොරොත්තු වූ වදන් පෙළක්ද නොවීය. මම මෙහෙන් යනවා මාර්තා. එම වදන් ශ්‍රවණය කළ ඇය ඉඳ සිටි පුටුවෙන් උඩට විසිකුවේ එක්වරමය. එම වදන් පිළිගැනීමට නොහැකිව මදක් වෙලා ඔහු දෙස බලා සිටි ඇය ඔහු වෙතට ගමන් කළේ ඔහුට පැනයක්ද යොමු කරමිනි. ඔයා මෙහෙන් යන්න? ඒ කියන්නේ මේ සේරම විකුණලා? නෑ මාර්තා. මේ සේරම මෙහෙන්ම තිබුණ දේ. මම බලාපොරොත්තු වෙනවා ඔයා මේවා ගැන බලයි කියලා. මම තව සතියකින් කේට් එක්ක යනවා නිව් ජර්සි වලට. කී ජොනතන් ඔහු වෙත මෙතෙක් කළා තිබූ ඡායාරූපය යළිත් තිබූ ස්ථානයෙන්ම තැබුවේය. සතියක කාලයක් ගෙවී ගියේ බොහෝ වේගයෙනි. ඒ සතිය ඇතුළත ජොනතන් නිව් ජර්සි අතහැර යාම පිණිස සූදානම් වූ අතර එළඹි අප්‍රේල් 29 වෙනිදා ඔහු පුංචි කේට් සමග නිව් ජර්සි වලට සමුදී මෑන්හටන් දක්වා ඇදෙන්නට විය. ඔහුගේ සුදු පැහැති කාරියට ගමනට අවශ්‍ය ආහාර පටවාගත් ඔහු කුඩා කේට් පැසළුමක දමා ඇයව සිය කාරියේ ඉදිරි අසනින් තැබුවේය. තමාට සමුදෙන්නට පැමිණි සිටි මාර්තා ඇතුළු හිතවතුන්ගෙන් සමුගත් ඔහු වාහනයෙන් නැග ඒ පනගන්නා පාරට ගත්තේය. කාරියේ පැති කණ්ණාඩියෙන් ඔහු බලා සිටියේ පෙනී නොපෙනී යන තම නිවස දෙසය. අවසානයේ සම්පූර්ණයෙන්ම නිවස තම දසුනින් නොපෙනී ගිය පසු ලොකු සුසුමක් හෙළු ඔහු තම දියණිය දෙස බැලුවේය. ඇය මේ කිසිවක් නොදන්නාසේ මුව තුළට ඇඟිල්ල කුටුවාගෙන තද නින්දකය. මව් සෙනෙහස නොලබා පිය සෙනෙහස පමණක් ලබන ඇය පිළිබඳ ඔහුට දුකක් ඇති නොවුනාමත් නොවේ. එහෙත් දැන් කරන්නට දෙයක් නැත. ඇගේ මව යළිත් නොයනා තද නින්දකට වැටී අවසන්ය. ඇයට ඇගේ මවගේ සෙනෙහස නැමැති වූවට කම් නැත. ඇගේ අඩුව මේ කුඩා සිඟිත්තියට නොදැනෙන අයුරින් ඇගේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්නට ජොනතන් සිතාගත්තේ ඔහු නිව්යෝක් වලින් පිටත් වීමට තීරණය ගත් දිනවලමය. කුඩා කේට්ගේ මතු අනාගතය පිළිබඳ සිතමින් ඔහු ඉදිරිය බලා සිය වාහනය ධාවනය කරවන්නට විය. ඒත් කුඩා සිඟිත්තිය පැය භාගයකට පමණ පසුව අවදි වූ බැවින් සුදුසු ස්ථානයක් බලා වාහනය නතර කර ජොනතන් ඇයව නිදි කරවීමට තැත් දැරුවේය. එමුත් ඇය දැන් නම් නිදාගන්නා පාටක් නොමැත. ඒ හේයින් ඔහු උදේ ඇය වෙනුවෙන් පිළිර කරන ලද කිරි බෝතලයෙන්
කිරිබිඳක් ඇයට පොවන ලද ඔහුද උදේ ආහාරය පිණිස සැන්ඩ්විච් පෙති කිහිපයක් අනුභව කළේය.